කාලෙකට පස්සේ ඔන්න අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ලංකාවට වෙච්ච දේත් එක්කම අපිට වීඩියෝ එකක්වත් අප්ලෝඩ් කරන්න හිතෙන්නේ නැති තරම් මොකක්ද අමුතු දෙයක් හිතට දැනුණා. ඉතින් ඒ හින්දා මට ඇත්තටම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න හිතුනේ නැහැ. ඒත් මම මගේ පැත්තෙන් වෙන්න ඕනි හැමදේම ලංකාවේ මිනිස්සු වෙනුවෙන් මට පුළුවන් විදිහට කරා. ඉතින් ඒ වීඩියෝත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඔයාලා දකින්න ඇති. ඉතින් මේ උදේවරුවා මේ සීතල කාලේ පටන් ගන්න කලින් මම මගේ යාළුවත් එක්ක අපි ගියා සන්රයිස් එක බලන්න. කලින් සන්සෙට් එක බලන්න ගියානේ. ඉතින් මේසර සන්රයිස් එක ගියා. ඉතින් ඒ යන්න කලින් අපි සුපර් මාකට් එකේ ඉතින් පුරුදු විදිහට රවුමක් දැම්මා. මොකද ඉතින් ඔය මොනවා හරි අරගෙන කන්න එහෙම හිතාගෙන යන්නේ. ඉතින් ඒ වුණාට අපි මුළු සුපර් මාකට් එක වටේම ඇවිදලා තමයි එළියට එන්නේ. ඉතින් බලන්න මේ මල්වල ලස්සනයි. යන්න ආසම තැනක් තමයි සුපර් මාකට් එකේ මෙන්න මේ කෑල්ල. එක එක දවසට එක එක මල් වර්ග තියෙනවා. හරි ලස්සනයි. මේ හැබැයි ඉතින් ප්ලාස්ටික් මල්. ඉතින් ඊට පස්සේ හැමදාම මම යන්නේ එක එක මේකප් අයිටම්ස් ඊළඟට ටොයිස් තියෙන පැත්තටනේ. අද මම ආවේ අපේ කිචන් එකට ඕනි දේවල්, එතකොට අපේ හෝම් එක ඩෙකරේෂන් කරගන්න ඕනි දේවල් තියෙන පැත්ත බලන්න ඔයාලට පෙන්නන්න. ඉතින් මේ තියෙන්නේ අපි මොකක්ද කියන්නේ එනේරා වගේ එකක් පිටි හලන්න ගන්න එක. ඒ වුණාට ඒක අර මේ අපි සාම්ප්‍රදායිකව කරන විදිහට ටිකක් වෙනස්. හරි ලේසි. ඉතින් ඒක දිරම් 5ක් තමයි වෙන්නේ. යන්නේ ලංකාවෙන් 500කටත් වඩා අඩු මුදලක්. ඉතින් ඔන්න විදිහට හැන්දි ගෑරප්පු අර මේ ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම දිරම් 5කට වඩා අඩුයි. ඉතින් මම සාමාන්‍යයෙන් ගොඩක් මේ වගේ ඇක්සසරිස් පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. ඒ වලට මට මෙන්න මේ රින් එකට මාර විදිහට ආස හිතුණා. මම සාමාන්‍යයෙන් රින් පාවිච්චි කරන්න ආසම නැති කෙනෙක්. ඉතින් ඔන්න ඔය රින් එක එහෙම දාලා බලවුවා. එනකොට මම ගත්තේ නැහැ. මොකද මට හිතුණා කාලයක් යනකොට සුදු වෙයි. ඉතින් ටික කාලෙකින් ඉතින් රත්තරන් වලින් මේ වගේ එකක් හදාගන්න පුළුවන් හින්දා මේක එහෙම විදිහට ආවා. ඊට පස්සේ ඔන්න විදිහට ඊළඟට ඇවිදින්නේ මෙන්න මේ ඇක්සසරිස් තියෙන පැත්තට. ඉතින් ගෑනු ළමයි අස දේවල්. මේ හැම එකක්ම දිරම් 5කට වඩා අඩුයි. වොච් එක, නෙක්ලස්, ඊළඟට ඉයරින්ග්ස් වගේ දේවල් තමයි එතන තියෙන්නේ. හැම එකක්ම දිරම් 5කට වඩා අඩුයි. ඊළඟට මම මේ සන්ග්ලාස් ටිකක් නිකන් try කරලා බලනවා. මොකද ලස්සන සන්ග්ලාස් දෙකක් තිබ්බොත් මට ගන්න පුළුවන් කියලා. ඒ වුණාට මම පළවෙනි එක දාපු ගමන් මගේ යාළුවා කිව්වා හරිම කැතයි ගෙම්බෙක් වගේ කියලා. එහෙනම් ඉතින් මම ඒක හැම්ම තිබ්බා. මම ඒකයි තරහෙන් වගේ තියන්නේ. ඊට පස්සේ මෙතන වෙනස් සන්ග්ලාස් දෙකක් තිබ්බා. නිකන් ඇපල් ෂේප් එකට. ඉතින් අන්න ඒකත් මම දාලා බලවුවා. ඕකත් දිරම් 5ක් වගේ තමයි වුණේ. 4.99ක්. වගේ තමයි මට මතක. කොහොමද දිරම් 5කට වඩා නම් අඩුයි. මම මෙන්න මේ සන්ග්ලාස් දෙකට නම් පොඩ්ඩක් ආස වුණා. ඒත් මට හිතුණා මොකටද මෙච්චර සන්ග්ලාස් ගන්නෙ? අපිට වැඩක් නැහැනේ. බ්ලැක් ෂේඩ් එකෙන් තියෙනවා නම් ඉතින් හොඳයි. මේ වගේ දෙයක් මේකක් නම් වැඩක් නැහැ ඇත්තටම. ඉතින් ඔන්න ඊළඟට ගියා අපි මෙන්න මේ විදිහට සෝස් පෑන් එහෙම තියෙන සෙක්ෂන් එකට. ඉතින් මම ගත්තන ඔයාගෙන කන සීන ගත්තා ඔයාලව දකින්නේ. ඉතින් ඊට පස්සේ ඒ සෝස් පෑන් එක වෙන්නේ දිරම් 18ක් සෝස් පෑන් එකයි ඒ හන්දයි. ඊට පස්සේ මෙතන තියෙනවා මම දැක්කා ලී වංගෙඩි. ඒ ලී වංගෙඩිය දිරම් 9.99. ඒ කියන්නේ ඉතින් 10යි. ඒ වුණාට ඉතින් ඒක ඇත්තට හොඳ ඇති කියලා මට හිතුන්නේ නැහැ. ඉතින් ඔය යට තියෙන ඇලුමිනියම් වගේ එක නම් මේ දිරම් 15ක් වෙනවා. ඒක නම් හොඳයි. ඉතින් ඔන්න ඔය සාස්පන් සෙට් එක නම් මට හරිම ආස හිතුණා. ඒ වුණාට ඔය සෝස් පෑන් එක හරිම බරයි. උස්සන්න හරිම අමාරුයි. මම ඉතින් ඔය කියන්නේ ඔය අක්කටත් ඇවිල්ලා ඉස්සලා බලන්නකෝ කියලා තමයි ඔය කියන්නේ.
ඉතින් ඔතන ක්‍රිස්මස් එකට ඕනි දේවල් තියෙනවා මම දැක්කා. ඉතින් එච්චරයි. අන්තිමට ඔන්න ඔය විදිහට මම එදා කරපු වීඩියෝ එකක් ඇටච් කරලා තියෙනවා. සමහර විට ඔයාලා ඒක මේ වෙනකොටත් දැකලා ඇති. ඉතින් අදට ගිහින් එන්නම්. බයි බයි.